රයිට් 2025 මාර්තු මාසේ 20 වන දින පැවැත්වුණු ඉංග්‍රීසි O level exam එකේදී ෆස්ට් පාර්ට් එකේ එහෙම නැත්නම් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ටික තමයි මේ වීඩියෝ එක අර ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ ආන්සර්ස් ටික යන කලින් දැන් මතක් කරනවා මම ගොඩාක් try කරා clear document එකක් හොයාගන්න clear PDF එකක් හොයාගන්න. නමුත් ගිය අවුරුද්දේ පේපර් එකක් ලීක් වෙච්ච ඒ දේ සම්බන්ධ නිසා මේ අවුරුද්ද ටිකක් නීතිය තද වෙලා තිබුණා. ඉතින් ඒක නිසා මම ගොඩක් try කරා හොයාගන්න. නමුත් clear වන PDF එකක් හොයාගන්න ටිකක් අමාරු වුණා. ඉතින් අවසානයේදී මට ලැබුණේ මෙන්න මේ PDF එක ඔයාලට පෙන්වන්න හදන PDF එක. ඉතින් මම හිතනවා මේ PDF එක කරා ඔයාලා එක්සෑම් එකේ ලියපු ආන්සර්ස් ටික චෙක් කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ වගේම මතක් කරනවා මේක සෙකන්ඩ් පාර්ට් එක අන්තර්ගත වෙන්නේ නැහැ. මොකද සෙකන්ඩ් පාර්ට් එකේ PDF එකක් තාම මට ලැබුණ නැහැ. ඒක ලැබුණු ගමන්ම අනිවාර්යෙන්ම අද කියන්නේ හෙට අනිද්දා වගේ PDF එක ලැබේ. ඒක ලැබුණු ගමන්ම ඒක සෙකන්ඩ් පාර්ට් එකට ඇඩ් කරන ආන්සර්ස් ටික ඔයාලට මේ channel එක කරා ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් මතක් කරනවා මේකේ තියෙන ආන්සර්ස් ටික ඉතින් PDF එකේ තියෙන විදිහට ඒකේ නිවැරදි ආන්සර්ස් ටික වෙනවා. ඉතින් මතක තියාගන්න මෙතනදී මම නෝටිස් එකක් ලියලා තියෙනවා. ඒකෙන් ලියලා තියෙන්නේ යම්කිසි ස්ට්‍රක්චර් එකකට ඒක වෙනස් වෙන්න පුළුවන් ඔයාලා ලියපු ඒවත් එක්ක. ඒක නිසා ඒක ගැන වැඩි හිතන්න එපා. මොකද ඒක ලකුණු ලබා දීමේ ඔයාලා ලියලා තියෙන ව්‍යාකරණ කොටස් ඔයාලා භාවිතා කරපු sentences patterns හරිනම් අනිවාර්යයෙන්ම ඔයාලට ලකුණු ලැබෙනවා. ඉතින් මගේ ක්‍රමයටම ඒක ලියා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයාලා ෂෝට් essay එක පාවිච්චි කරද්දිත් මම එක්තරා මාතෘකාවකට මට මගේ අදහස් ටික දාලා මම ෂෝට් essay එකක් ලියලා තියෙනවා. ඉතින් ඔයාලගේ අදහස් වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා ඒ ගැන හිතන්න එපා. ඒවට ඔයාලටගේ ව්‍යාකරණ රටා ඒ වගේම ඔයාලා කන්ටෙන්ට් එක අනුව ඔයාලට ලකුණු ලැබෙනවා. ඒක නිසා ඒක නැත් ඔළුවේ මතක තියාගෙන එහෙනම් ඔයාලගේ ආන්සර්ස් ටික චෙක් කරගන්න කියලා කියනවා. ඉතින් ඉදිරි දිනේදී අනිවාර්යයෙන්ම පාස් එකේ තියෙන සෙකන්ඩ් පේපර් එකට අයත් කරන සම්පූර්ණ ආන්සර්ස් ටික ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඔයාලා answers ටික check කරගන්න.